දවසද පුතේ? අපි කොහෙද යන්නේ? බෝල ගහනවා බලන්න. කවුද බෝල ගහන්න එන්නේ? මේ අයියලා වගේ. අයියලා අය තව කවුද එන්නේ? මේ අක්කලා වගේ. අම්මගේ කවුද එන්නේ? යාදෝ වගේ. නෑ. කවුද සර් කෙනෙක් කිව්වේ? සර් කෙනෙක්. එහෙනම් යමුද? බයි. බයි. දෙයා. අපි හැමෝගෙම ජීවිතේ හරිම ලස්සන සුන්දර කාලයක් තිබුණද ඒ කොයි කාලෙද කියලා කවුරු හරි අහුවොත් අපි හැමෝම දෙන උත්තරේ තමයි ඒ ලස්සන පාසල් කාලය කියන එක. ඉතින් හැමෝටම වගේ මටත් ඒ පාසල් කාලය හරිම ලස්සන විදිහට සුන්දර මතකයන් එක්ක ගෙවන්නට අවස්ථාවක් ලැබුණා. ඒ අපි පාසලේ විෂය කටයුතුත් එක්කම විෂය බාහිර ක්‍රියාකාරකම් විදිහට ක්‍රීඩාව තෝරගෙන තිබුණු නිසා. මම 5 වසරේ 6 වසරේ විතර ඉන්න කාලෙදී අපේ ඉස්කෝලේට අලුතින් පීටි උගන්වන්න ගුරුවරයෙක් ආවා මුල්පත් වීම අරගෙන විජේසිංහ සර් කියලා. ඉතින් ඒ කාලේ මල්ලහැවි ඉස්කෝලේ ගියපු හැමෝම දන්නවා ක්‍රීඩාව වෙනුවෙන් කොයිතරම්නම් සර් කැප වුණාද අපේ පාසල කොයිතරම් දුරට ක්‍රීඩාවෙන් ඉහළට අරගෙන ආවද කියන එක. ඒ කාලේ සර්ගෙන් ඉගෙන ගත්ත ගොඩාක් ළමයි අද වෙනකොට හොඳ තැන්වල ඉන්නවා සහ ක්‍රීඩාව නිසා ක්‍රීඩා ගුරුවරු වෙලා තියෙනවා සහ ක්‍රීඩාව නිසා ගොඩාක් ඉහළ තැන්වලට ගිහිල්ලා තියෙනවා වගේම වෙනත් රැකියාවල නියැලුණත් ඒ රැකියාවල් කරන අවස්ථාවලදී ක්‍රීඩාවෙන් ඉගෙන ගත්ත දේවල් තමන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඉතින් මීට අවුරුදු 13කට අවුරුදු 15කට විතර කලින් ඒ සමුගත්ත පාසල් කාලයෙන් පස්සෙම සර් මෙහෙන් ට්‍රාන්ස්ෆර් ගියා. ඊටත් පස්සේ අවුරුදු 15කින් විතර සර් මේ දවස්වල හදිස්සියෙම බිබිල මහජන ග්‍රවුන්ඩ් එකේ නෙට්බෝල් මැච් වලට ආවා. ඉතින් සර් බලන්න පුළුවන් අපි ටික දෙනෙක් හිටියා. ගොඩක් අය ලංකාවේ නැහැ සහ වෙනත් රැකියාවල ඉන්න නිසා ගමෙන් පිටේ ඉන්න. ඉතින් ගමේ ඉන්න අය ටික එකතු වෙලා අපි ගියා අපේ පරණ පාසල් අතීතය මතක් කරගන්න සහ අපේ සර්ව බලන්න. ඒ දවස්වල නෙට්බෝල් කිව්වහම අපේ ඉස්කෝලේ නම කියවුනේ නැති අවස්ථාවක් නැති තරම් ඒ තරම්ම නෙට්බෝල් වලට අපි ඇබ්බැහි වෙලා හිටියා කිව්වොත් නිවැරදි. හැබැයි ඒ කවුරුත්ම තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කරගත්තේ නැහැ. ඉතින් ඒ අතීතය මතක් වෙනවා මහජන ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සේ මේ නංගිලා සෙල්ලම් කරනවා දැක්කට පස්සේ සහ අපේ පීටි සර් ඇවිල්ලා හිටියා වගේම පීටි සර් එක්කම අපිට ගොඩක් උදව් කරපු ඉන්දු ටීචර්ත් ඇවිත් හිටියා ක්‍රීඩාව වෙනුවෙන් ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැම වෙලාවෙම පස්සෙන් හිටියා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක අපිට අතීතය මතක් කරගන්න මේක හොඳ දවසක් වුණා.
नायना मी हरी පාසල් කාලයේදී අපිට ගුරුවරු ගොඩාක් මුණ ගැහෙනවා. ඒ අතරිනුත් දරුවන්ගේ හිතේ රැඳෙන, දරුවන්ගේ මතකයේ රැඳෙන සහ දරුවන්ගේ අනාගතය යහපත් විදිහට වෙනස් කරන්න පුළුවන් ගුරුවරු හම්බ වෙන්නේ හරිම සුළු ප්‍රමාණයක්. ඉතින් මගේ ප්‍රාර්ථනාව ඒ වගේ ගුරුවරුන්ට තව බොහෝ කාලයක් අපි වගේම තවත් දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න ඕන. මඩ කඩේ තිබෙන